සුබම සුබ දවසක් කියලා ඔයාලා සියලු දෙනාම විකිබ්‍රෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මම කලින් වීඩියෝ එකක කියලා දුන්නා මෙන්න මේ ඇඩ්සරා වලට ෆිල්ම් සයිට් එකක් අහලා කොහොමද සල්ලි හොයන්නේ කියලා. ඉතින් අන්නේ සයිට් එක හරියට ප්‍රමෝට් කරගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව අද වීඩියෝට යමු. ඉතින් වීඩියෝට යන්න කලින් මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා මගේ වීඩියෝ හොඳ නම් ඔයාලට කැමති නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලා මුලින්ම යන්න ඕනේ Canva කියන site එකට. හරිද? මොකද මම මේක free ඔයාලට සරලව ලේසියෙන් කරගන්න විදිය කියලා දෙනවා. හරි. මුලින්ම අපි Canva කියන site එකට ගිහිල්ලා ඒකේ ඔයාලා මේක මම free use කරන එක ඔයාලට පේනවා මෙතන. ඉතින් මේ free මේක මම ඔයාලට පෙන්වන්න ගත්ත එක. හරි. ඉතින් මේක free use කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක දැන් ඇවිල්ලා TikTok video template කියලා search කරන්න. හරිද? මේ search කරාට පස්සේ මෙතන පෙන්නන ඒවායින් ඔයාලා free හරිද? මෙතන මේ premium ලකුණ තියෙන්නේ මේක නැතුව මේ pro ලකුණ තියෙන්නේ. ඒක නැතුව ඔයාලා මෙන්න free template එක කැමති එකක් තෝරගන්න. හරිද? මොකද මේ template එකේ විතරයි අපිට ඕනේ. ඉතින් මම මේක තෝරගන්නවා. හරි මේක තෝරගෙන ඊට පස්සේ ඔයාලා මෙතන තියෙනවා customize this template කියලා. ඉතින් අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. හරි ඊට පස්සේ අපිට මේ වගේ ඒක ඕපන් වෙනවා. ඊට පස්සේ අපි යන්න ඕනේ මේ ටික ඔක්කොම කියන්නේ මේ ටික ඔක්කොම අපි ඩිලීට් කරලා දාමු. මොකද මේවා අපිට ඕනේ නැහැ. හරි අපේ ටෙම්ප්ලේට් එක විතරයි ඕනේ. කියන්නේ යට ටෙම්ප්ලේට් එක විතරයි ඕනේ. ඉතින් මේ ටික මම ඩිලීට් කරලා දැම්මම මෙහෙම මෙන්න එකට හදාගත්තා. හරි. දැන් මේකේ මොකුත් නැහැ. empty ටෙම්ප්ලේට් එකක් තියෙනවා. හරි. ඊළඟට අපි යන්න ඕනේ දැන් අපි කරන්නේ ෆිල්ම් සයිට් එකනේ. ඒතකොට අපිට ෆිල්ම් ඕනේ. ෆිල්ම් කියන්නේ අපිට දැන් TikTok එකට වගේ දැන් මම TikTok එකටයි ඔයාලට Facebook එකටයි YouTube එක හරහා මේක ප්‍රොමෝට් කරගන්න විදිය කියලා දෙන්නේ. ඉතින් ඔයාලා සල්ලි හොයනවා නම් අනිවාර්යෙන් මේක මතක තියාගන්න. ප්‍රොමෝට් කරන එක අත්‍යවශ්‍යයි. නිකන් සයිට් එක ට්‍රැෆික් එකක් එන්නේ නැහැ. අනිවාර්යෙන් ප්‍රොමෝට් කරන්න ඕනේ. හරි. ඉතින් අපි ඒ ටික හරහා ප්‍රොමෝට් කරන හරි විදිය බලමු. හරි. ඔයාලා මුලින්ම එන්න දැන් TikTok එකට. TikTok එකට ආවට පස්සේ ඔයාලට දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ TikTok එකේ අපිට වෙබ්සයිට් එක ලින්ක් කරන් දෙන්නේ නැහැ. followers ලා 1000ක් කම්ප්ලීට් වෙන්න ඕනේ. ඉතින් ෆිල්ම් වගේ ඒ කියන්නේ ෆිල්ම් කරනවා වගේ කියන්නේ ඒක කිව්වොත් මේ ෆිල්ම් කියන්නේ ෆිල්ම් කැටගරි එක ඔයාලා දන්නවා ගොඩක් ඉක්මනින් ට්‍රෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ගොඩක් ඉක්මනින් වෛරල් යනවා. ඉතින් ඒ කියන්නේ හරියට එකක් වැඩිච්ච ගමන් ඔය followers ලා 1000 එක වීඩියෝ එකකින් හැදෙනවා. හරිද? ඔයාලා දන්න අය දන්නද ඒක නිසා ඔයාලා ඒ ගැන කලබල වෙන්න එපා. මුලින්ම මේකේ followers ලා 1000 කම්ප්ලීට් කරගන්න. කම්ප්ලීට් කරගත්තට පස්සේ ඔයාලට මේ edit profile කියලා තියෙන්නේ. මේකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ පල්ලෑ මෙන්න මෙතන මේක එනවා තව එකක් මේ ඒ කියන්නේ කම්ප්ලීට් මෙතන කම්ප්ලීට් කරගන්නකම් ඔයාලා මෙන්න මේ බයෝ කියන එකට ඔයාලගේ ලින්ක් එක ඇඩ් කරලා තියන්න. හරිද? ඉතින් ඔයාලට මම ඒක ඇඩ් කරන විදිය පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ මම අර හදපු වෙබ්සයිට් එක ඔයාලට කරන් තියෙන්නේ මෙතන මේ සයිට් එකේ ලින්ක් එක අරන්. හරිද? මේ වෙබ්සයිට් එක ඔයාලා හදාගත්ත සයිට් එකේ ලින්ක් එක අරන් මෙතන බයෝ එකට දාන්න. හරිද? මෙතන බයෝ එකට දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක ලින්ක් ට්‍රී හරි ඒ වගේ මේ එකකින් ඔයාලට මේක දාන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ලින්ක් ට්‍රී එකට ඔයාලගේ ලින්ක් එක දාලා දාන්න පුළුවන්. ඒක එච්චර අවශ්‍ය නැහැ. මේක කෙලින්ම ලින්ක් එක දාන්න ඉතින් මේකට බයෝ එකට. හරිද? මෙහෙම ලින්ක් එක දාන්න ඔයාලා බයෝ එකේ මොනවා හරි දානවා නම් මෙතෙන්ට ඇඩ් කරන්න. හරි මේ කියන්නේ විස්තරයක් මොනවා හරි දානවා නම් ඒකත් ඇඩ් කරන්න. ඊට පස්සේ ඒව දෙන්න. හරි මේක මේ විදිහට ඇඩ් කරගත්තට පස්සේ මේක ඇඩ් කරන්න අර ඔයාලට තාම followers ලා 10 හැදිලා නැති ඉඳා followers ලා 10 හැදුනාට පස්සේ මෙතනට අපිට කෙලින්ම ලින්ක් ඇඩ් කරලා අර දැන් මේක copy paste කරන්න එපා කොහෙට හරි. එහෙම ඕනේ අර කෙලින්ම ලින්ක් එක උඩ ක්ලික් කරපු ගමන් ඕපන් වෙන විදිහට අපිට හදා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙන වීඩියෝ එක හදන. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම දේ. හරි. ඉතින් අපි වීඩියෝ එක හදන්න යමු. ඔයාලා TikTok එකට ඇවිල්ලා ඔයාලා මෙතනින් movie කියලා search කරන්න. හරිද? මේ විදිහට movie කියලා search කරන්න මම කලින් search කරා. ඉතින් ඔයාලා ඊට පස්සේ මෙතන තියෙන ෆිල්ම් බලන්න. සාමාන්‍යයෙන් මෙතන තියෙන ෂෝට් වීඩියෝ ක්ලිප් වගේනේ. හරිද? මෙතන තියෙන ඒ බෑන් ඔයාලා මේ වෝටර්මාක් එකෙන් පොඩ්ඩක් අඩුවෙන් තියෙන ඒවා තෝරලා ගන්න. හරිද? මේක ඔයාලට YouTube එකේ ෂෝට් වීඩියෝ උනත් ගන්න පුළුවන්. මොකද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා බය නැතුව ඔයාලා ගන්න. හරිද? මෙතන ඇවිල්ලා මම වීඩියෝස් කියන එකට දානවා මෙතනින්. ඊට පස්සේ ඔයාලට මේ වීඩියෝ වලට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඔයාලා දන්නවා ඔයාලා ඩවුන්ලෝඩ් කරන විදිය. මෙතන තියෙන වීඩියෝ වලට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. හරිද? මම මෙන්න මේක ගන්නවා දැන් මේ ඩ්‍රැගන් කියන ෆිල්ම් එකක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතන මූවි නේම් කියලා මෙහෙම කට්ටිය හොයනවා. හරිද? මේ මූවි එක මොකද්ද? ඒ වගේ විස්තර හොයනවා. ඉතින් ඔයාලට මේක ලොකු chance එකක්. හරිද? ඉතින් ඔයාලට ඊට පස්සේ කරන් තියෙන්නේ මෙතන ඇවිල්ලා මේ share කියන බටන් එක උඩ ක්ලික් කරලා මේක copy කරගන්න. මේ වීඩියෝ එකේ link එක copy කරගන්න. මෙතන share බටන් එක තියෙනවා. මෙතන තියෙනවා copy කියලා. ඒක copy කරගන්න. ඉතින් මේක phone එකේ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ TikTok වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න එකට. හරිද?
අර වෝටර්මාක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සයිට් තියෙනවා. ඉතින් ඒ සයිට් එකට යන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ සයිට් එකට එන්න මේ TikTok වීඩියෝ ඩවුන්ලෝඩ් මේ SS ටික් කියන එක වගේ සයිට් එකට එන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා මෙහෙම වීඩියෝ පේස්ට් කරලා ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? මෙතන තියෙනවා without watermark කියලා. ඉතින් without watermark කියන උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙහෙම ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? මේ ඇඩ් එක ක්ලෝස් කරලා මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි? මේ තියෙන ඩවුන්ලෝඩ් කරන වීඩියෝ එක ඊට පස්සේ ඔයාලා අර කැන් එකට එන්න. හරිද? මේ අපි හදාගත්ත ටෙම්ප්ලේට් එකට එන්න. හරි ඔයාලා මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගන්න. දැන් මම මෙතන අප්ලෝඩ් කරත්තා. ඊට පස්සේ ඔයාලා තියෙන්නේ මේක එඩිට් කරන්න. හරිද? දැන් මේක මෙහෙම ඇඩ් කරලා ඔයාලට පුළුවන් මේක මෙන්න මේ විදිහට හදාගන්න. හරිද? මෙතන මෙහෙම කරලා මේක සයිස් එක පොඩ්ඩක් හදාගෙන ඊට පස්සේ මේක ටෙක්ස්ට් එකක් එහෙම ඇඩ් කරලා හරි ඔයාලට හදාගන්න පුළුවන් මෙන්න මෙහෙම හදලා ඔයාලට මේක හදාගන්න පුළුවන්. හරිද? ඉතින් මේ ඊට පස්සේ ඔයාලා මේක අනිවාර්යයෙන් මෙහෙම රයිට් ක්ලික් කරලා මෙතන තියෙන එක්ස්ට්‍රැක්ට් ඔඩියෝ කියලා. ඉතින් ඔඩියෝ එක අයින් කරලා ඒක ඩිලීට් කරලා දාන්න. හරිද? මේ විදිහට ඔඩියෝ එක ඩිලීට් කරලා දාන්න. මොකද ඔඩියෝ එක තිබ්බොත් එහෙනම් සමහර වෙලාවට ඔඩියෝ එකට කොපිරයිට් වදින්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේක තියෙන්නේ මේකේ මේ අගිස්සේ තියෙන මේ වැඩක් නැති ටික එහෙම ඔයාලා ඒ කියන්නේ තියෙන ඒවා කපලා අයින් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ එලිමන්ට් වලට ගිහිල්ලා ඔයාලා මෙතනින් මේ රෙක්ටැන්ගල් එකක් වගේ අරන් හරිද මේ කොඩින් මේ පොඩ්ඩක් ඉන්න මේ කොඩින් මෙහෙම තියලා මේ ඒක අර මේ කලර් එක අඩු කරන්න. හරි ට්‍රාන්ස්පරන්සි එක මෙහෙම කරලා අඩු කරන්න සාමාන්‍ය කාණකට මෙහෙම අඩු කරලා ඊට පස්සේ ඒක මේ මෙන්න මෙහෙම මේව කළා. මේ කියන්නේ මේකේ අර වීඩියෝ එක තියෙන්නේ වීඩියෝ එක වැහෙන්න මෙහෙම අදින්න. හරිද? ඇදලා පොඩ්ඩක් ඒ ට්‍රාන්ස්පරන්සි එක වෙනස් කරගන්න මෙහෙම. හරිද? ඒකේ කලර් එක ඔයාලට මෙතන වෙනස් කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් එතකොට ඔයාලට එන්නේ අර කොපිරයිට් ක්ලේම් වෙන්න තියෙන ප්‍රශ්නේ අඩු වෙනවා. හරිද? මෙන්න වගේ නිකන් ඒක පොඩ්ඩක් ගැලපෙන විදිහට හදාගන්න. හරි මේ විදිහට. ඊට පස්සේ මම දැන් මේ විදිහට මෙන්න එක හදාගත්තා. මේ දින්නේ එහෙම හදාගත්ත එක. මේ වීඩියෝ එකම තමයි පොඩ්ඩක් වෙනස් කරලා හදාගත්තා. මේ විදිහට ඔයාලා හදාගන්න. හරිද? හදාගෙන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? ඩවුන්ලෝඩ් කළා ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ TikTok එකට. TikTok එකට ගිහලා ඔයාලා බලන්න ඕනේ මෙතන තියෙනවා අප්ලෝඩ් කියලා. හරිද? මේ අප්ලෝඩ් කෙනෙක්ට ගිහලා ඔයාලා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න. හරිද? අප්ලෝඩ් කරගන්න තියෙන්නේ මෙතන ඔයාලට බලන්න drag and drop කරන්න නැත්නම් select video යන්න. ඉතින් මම මෙතන drag and drop කරනවා මේ විදිහට වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගත්ත එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් paste love story movie කියලා තියෙනවා. හරි මේ විදිහට වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලට දැන් මෙතන මේ ටයිටල් එකේ තියෙනවා ඔයාලට මෙතන description එක පොඩ්ඩක් ඇඩ් කරගන්න බෑ. මේ ටයිටල් එක නෙමෙයි ඉතින් description එකේමයි තියෙන්නේ. ඔයාලට තාම මොනවා හරි ඇඩ් කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම ඔයාලා අනිවාර්යයෙන් මේ hashtag use කරන්න. හරිද? දැන් මේ සයිට් එක මම use කරන hashtag generate කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් TikTok hashtag ඕනි තරම් generate කරගන්න. මෙන්න මේ මුලින් තියෙන hashtag ටික ඔයාලා අනිවාර්යෙන් use කරන්න. මේ FYP viral කියන TikTok ඊට පස්සේ trending කියන hashtag ගොඩක් හොඳයි. ඉතින් ඒවා මම මෙතෙන්ට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපේ movie කියන කැටගරියට අදාළ hashtag ටිකුත් මෙහෙම generate කරගන්නවා. හරිද? generate කරන ඒ ටිකත් මම මෙන්න මෙහෙම මේකට ඇඩ් කරගන්නවා මෙහෙම. දැන් හරි. ඔන්න අපි hashtag ටිකුත් ඇඩ් කරා. ඊට පස්සේ තාම වීඩියෝ එක මෙතන අප්ලෝඩ් වෙනවා. වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන cover එක edit කරන්න අනිවාර්යෙන් ලස්සන cover එක ඇඩ් කරගන්න. හරිද? මේ වගේ මේකත් හොඳයි cover එකට. ඊට පස්සේ මෙන්න මේ කැලලත් හොඳයි. හරිද? ඔයාලා මෙතනින් ලස්සන cover එකක් මෙහෙම හදාගන්න. අනිවාර්යෙන් cover එක හදාගන්න. මොකද cover එක හැදුවේ නැත්නම් අපිට අතන ඔයාලා දැකලා තියෙන අපිට මුලින්ම පෙන්නන්නේ. හරිද? මුලින්ම පෙන්නන එක දැන් මේ cover එක තිබ්බම මේක තමයි මුලින්ම පෙන්නන්නේ. ඉතින් මේක ක්ලික් කරන්න හිතනවනේ. සමහරලාට නිකන් කළුවට පෙන්නනවා. එහෙම නැතුව මේ cover එක පොඩ හදාගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන edit video එන්න. මොකද අපි අරගේ sound එක remove කරා. ඊට පස්සේ ඔයාලා මෙතනින් sound එකක් ලස්සන song එකක් ඔයාලා මේකට කියන්නේ add කරගන්න. දැන් ඔයාලට පුළුවන් මේ new song කියලා තියෙනවා. ඉතින් ඔයගේ ඔයාලා trending වෙන song එකක් බලලා ඔයාලට පුළුවන් මේක add කරගන්න. මම දැන් මෙන්න මේ මොනවද මම දන්නේ නැහැ තියෙනවා. නිකන් මම add කරලා save edit දෙනවා. හරිද? එතකොට ඒකත් මෙහෙම හරි. ඊට පස්සේ ඔයාලා තියෙන මෙතන ඔයාලට පුළුවන් දැන් පබ්ලිෂ් කරන්න එහෙම නැත්නම් ස්ටුඩියෝ ගන්න. ඉතින් ඒ ටික ඔයාලා බලන්න. ඊට පස්සේ මෙතන තියෙන everyone දෙන්න. ඊට පස්සේ මෙතන show more setting කියලා මේ ටික දාලා තියන්න. ඊට පස්සේ මෙතන view එක check කරන්න. copyright එක check කරන්න මෙහෙම. බලමු මොකක්ද එන්නේ කියලා. හරි copyright මේ no issue detected copyright issue වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලා බය වෙන්න දෙයක් නැහැ. මේක post කරන්න මෙතනින්. හරිද? post කරන්න විතරයි තියෙන්නේ. මේ ටික ඔක්කොම කරා නම් වීඩියෝ publish කියලා දිනවා. අපි බලමු. මේ චූටිලාක් යනවා publish වෙන processing වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ චෙක් කරනවා ආය පාරක්. හරි මේ විදිහට තමයි TikTok එකේ වීඩියෝ පබ්ලිෂ් කරන්නේ. ඊට පස්සේ අපි Facebook එකට යමු. මොකද මේ වීඩියෝ ඇද ඉන්න ඕනේ නැහැ. හරි Facebook එකට යමු.
හරි මේ තියෙන්නේ මේ මම ඔයාලට දැන් හැදුවේ මේ Facebook account එක ඔයාලට පෙන්නන්න. ඔයාලා මේකට ආවට පස්සේ ඔයාලා මේ දැන් මේකේ ආවට පස්සේ මෙතන ඔයාලා මේ කෙලින්ම මූවි කියලා සර්ච් කරන්න. හරිද? මේක හොඳයි මේක Facebook එකේ හොඳයි මූවි වලට ගොඩක්. හරිද? ඔයාලා page එකක් හදාගෙන කරන්න. නැත්නම් ඔයාලා profile එකේ වුණත් මේක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඔයාලා මෙතන එනවා group තියෙනවා. මේ මම Facebook එක ගැන වීඩියෝ ගොඩක් කරලා වීඩියෝ ටිකක් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඒ ගැන වැඩි තොරතුරු වෙන ඔයාලට ඒ ගැන බලන්න පුළුවන්. හරිද? මෙතන ඇවිල්ලා ඊට පස්සේ මේ මූවි කියලා සර්ච් කරා. ඊට පස්සේ මෙතන group වලට එන්න. ඇවිල්ලා මෙතන public group කියන එක දාන්න. හරි ඊට පස්සේ මෙතන ඔයාලා මෙතන city එක දාන්න. දැන් ඉන්දියා හරි ඔයාලා කැමති පැත්තක දාගන්න. හරිද? දැන් මෙතන මම දානවා බැංගලෝර් ඉන්දියා කියලා දානවා. ටිකක් බලමු. දැන් මේ වගේ තියෙනවා. එතකොට ඔයාලා මෙතන දැන් අපි කොහොමද හොයාගන්නේ කියලා ඔයාලට මම කියලා දීලා තියෙනවනේ. ඔයාලා හොයාගන්න ඕනේ කොහොමද දන්නවද? ඔයාලා හොයාගන්න ඕනේ මේ මෙතන බලන්න ඉස්සෙල්ලා post count එක. يعني දැන් මේකේ දවස් post එකයි දාලා දෙන්න ඕනේ. මම බලන්න. මෙන්න මේක හොඳයි. හරි. මම දන්නේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක හොඳයි කියලා මට හිතෙනවා. හරිද? හරි. ඊට පස්සේ මේක තියෙනවා මේකෙත් 10ක් දාලා තියෙනවා. ඔය විතර බලන්න. මොකද මම අර එහෙම කිව්වේ මේවා සමහර මිනිස්සු ඕනේ නැති දේවල් දානවා group ඇතුලේ. හරිද? ඉතින් ඔයාලා දන්නා ඉන්දියානු මිනිස්සු කියන්නේ සාමාන්‍ය ඒවා කට්ටිය ඉතින් මේකක් තියෙනවා. මේවා මම ඕපන් කරන්නේ නැහැ. මොකද මේ මට ෂුවර් නැහැ මොනවද තියෙනවද කියලා. හරිද? ඔයාලා ඒක බලලා ඔයාලට ගැලපෙන සාමාන්‍ය පේජ් දෙකක් විතර තෝරගන්න. හරිද? ඊට පස්සේ මේව ඕපන් කරා. මේවා දැන් මේ තියෙන ෆිල්ම් එක ජස්ට් ඉන්නවා. දැන් දාපු එකක් තියෙන ඉතින් මේකත් දැන් දාපු එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ වැටෙනවා හොඳට. හරිද? ලයික් එහෙම තවල නැහැ කමෙන්ට් එහෙමත් වැටෙනවා. මේ තියෙන ලින්ක් දාලා Facebook එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට තියෙනවා. හරි දැන් ඔයාලා මේකේ ඉස්සෙල්ලම බලන්න දැන් මෙතන හරි ඔක්කොම හරි තෝරගත්තා. මෙතන බලන්න ඔයාලට පෝස්ට් දාන්න දෙනවා කියලා මෙහෙම ක්ලික් කරලා බලන්න. අවුලක් නැහැ පෝස්ට් එක දාන්න පුළුවන් අපිට. ඊට පස්සේ බලන්න මේකේ මේගොල්ලෝ ඇක්ටිව් ඉන්න කට්ටිය. සාමාන්‍ය විදිහට ලයික් කමෙන්ට් වලින් ඇක්ටිව් ඉන්න කට්ටිය බලන්න. එහෙම බලලා ඔයාලා පේජ් එක තෝරගන්න. තෝරගෙන ඔයාලා අර හදාගත්ත වීඩියෝ එක මේකට මේ විදිහට මෙන්න එතෙන්ට අප්ලෝඩ් කරන්න. හරිද? අප්ලෝඩ් කරන එක ඉතින් මේ ඔයාලා දන්නා ගෲප් එකට ජොයින් වෙන්න ඕනේ. ජොයින් වෙලා වීඩියෝ එක සමහර ඒවා දාන්න දෙන්නේ නැහැ. ඔයාලා නිකන් ඇක්ටිව් ඉන්නවා වගේ දැන් මේවට ලයික් එහෙම දාන්න. හරි මෙහෙම ලයික් දාන්න දැන් මම මේ දේවල් කියන්න දෙයක් නෑ ඔයාලට කලින් කියලා දීලා තියෙන නිසා. හරි මෙහෙම ලයික් දාන්න කමෙන්ට් දාන්න වැඩි එපා. ඒ කියන්නේ සාමාන්‍ය මේ ගෲප් එකේ දිගටම තියෙන ඒවාට දාගෙන යන්න එපා. සාමාන්‍ය වීඩියෝ 5කට වගේ දවසකට දාන්න. මොකද අපිත් ඒගොල්ලෝ එක්ක ඉන්නවා කියලා පෙන්වන්න. හරිද? විශේෂයෙන්ම ඇඩ්මින්ලා එහෙම දාන ඒවාට අනිවාර්යෙන් දාන්න පොඩ්ඩක්. එතකොට යාලා අපි ගැන පොඩි සැලකිල්ලක් දක්වනවා. හරිද? එහෙම කළා ඊට පස්සේ ඔයාලා මේකෙන් කොහොම හරි ඔයාලගේ ප්‍රොෆයිල් එක ග්‍රෝ කරගන්න. මේ තියෙන ඔයාලගේ ප්‍රොෆයිල් එක. ඒ කියන්නේ මෙතන ෆලෝ කවුන්ට් එක හදා ගන්න ඔයාලගේ. හරිද? කියන්නේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්ලා ටික හදා ගන්න. හරිද? හදාගෙන ඊට පස්සේ ඔයාලා මේ ඒක කියන්නේ ඔයාලගේ මේ account එක හරහා ඔයාලගේ මේ අර මේ ටික මේක ඇතුලේ ෂෙයා කරගන්න. හරිද? මේ ඔයාලා group ඇතුලට ගිහිල්ලා අර දැන් මම group filter කරලා පෙන්නුවේ. ඒව ඇතුලට ගිහිල්ලා මේ ඔයාලා මේ තියෙන group ඇතුලට ගිහිල්ලා join වෙලා link දාන්න එපා. හරිද? group වල link දාන්න එපා. නිකන් දාලා ඔයාලගේ කියන්නේ දැන් මේක ඇතුලට දැම්ම කියමුකෝ. මේකට දැම්මට පස්සේ දැන් මේකට කවුරු හරි කමෙන්ට් එකක් දාලා තිබ්බ ඔයා යාව ෆලෝ කරන්න. හරිද? ලයික් එකක් දාලා තිබ්බ ඔයාලා දන්නවා ලයික් එකක් දාලා තිබ්බ දැන් මේ මෙතන මගේ එකනේ පෙන්නන්නේ. ඉන්න මේ තියෙන ලයික් එක දැන් මේ වාගේ පෝස්ට් එක මෙයාව ෆලෝ කරන්න. හරිද? account එක ඇතුලට ගිහලා මෙයාට friend request එකක් දාලා මෙයාව friend කෙනෙක් විදිහට ඔයාලා ඇඩ් කරගන්න. හරිද? මෙහෙම දාලා ඔයාලා ඇඩ් කරගන්න. එතකොට මෙයාලා ඔයාලත් එක්ක ඇඩ් වෙනවා. හරිද? ඒ වගේ ඔයාලගේ මේක පොඩ්ඩක් මේ සාමාන්‍ය 5000ක් විතර හදා ගන්න. එතකොට ඔයාලට යම් කිසි ඉන්කම් එකක් ගන්න පුළුවන්. අර මේ වගේ ස්කෑම් කරන්නේ නැතුව ලස්සනට ඔයාලට මේක කරන් යන්න පුළුවන්. හරිද? මම හිතනවා මේක ඔයාලට තේරෙන්නේ නැති කියලා තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම්. හරිද? මොකද මම ටිකක් ඉක්මනින් මේ ටික කරපු නිසා. හරි දැන් මේ තියෙන්නේ මේකෙත් තියෙනවා. දැන් මේකේ ලයික් තුනක් තියෙනවා. මෙහෙම එලවලා පුළුවන් මෙයාලා කියන්නේ මෙයාලාව මේ පොඩ්ඩක් ඔයාලගේ ෆ්‍රෙන්ඩ්ස්ලා විදිහට ඇඩ් කරගන්න. හරිද? එතකොට මේ ඒගොල්ලෝ ඇඩ් වුණාට පස්සේ ඔයාලා දන්නවනේ. එතකොට මිනිස්සු ඔයාලා ගාව ඉන්නවා. ඔයාලා බය නැතුව ලින්ක් එකක් දාලා ඔයාලගේ ප්‍රොෆයිල් එක ඇතුලේ දාන්න පුළුවන්. හරිද? දැන් මම ඒක දාලා පෙන්නන්නම් මෙතෙන්ට. හරි මේ විදිහට ඔයාලට පුළුවන් දැන් මෙතෙන්ට ගිහලා ඊට පස්සේ අපි මෙන්න මේකනේ ලින්ක් එක වෙබ්සයිට් එකේ ලින්ක් එක මෙහෙම ගත්තා. ඒක ඔයාලා කෙලින් දාන්න බැයි නම් ඔයාලා බයයි නම් ඔයාලා දැන් මේ මම මෙහෙම දැම්මේ සමහරලාට මෙහෙම දාන්න දෙන්නේ නැහැ. හරි සමහරලාට දාන්න දෙන්නේ. එහෙම වුණොත් ඔයාලා දන්නවා tiny URL තියෙනවා, bit.ly තියෙනවා. ඒ වගේ වෑන් ෂෝට් කරලා මේක පෝස්ට් කරලා දාන්න පුළුවන්. හරිද? ඉතින් ඒ විදිහට ඔයාලට කරන්න පුළුවන්. හරි? මේවා දාදී නිකන් දාන්න එපා. ඉතින් අර ඔයාලා දන්නවනේ විස්තරේ. watch full movie කියලා එහෙම දාන්න. හරිද? එහෙම දාලා ඔයාලා ඒ විදිහට හදන්න. හරි? ඒ කියන්නේ වීඩියෝ පබ්ලිෂ් කරලා දාන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට FB එකේ දාන්න. දැන් අපි බලමු TikTok එකේ වීඩියෝ එක. ඒකත් පබ්ලිෂ්ලා තියෙන්නේ. views නන්න එකේ දාම. කොහොම අලුත් යවන්න views පෙන්වන්න නැහැ. ටික දවස් ටිකක් ඇයි. ඒක අවුලක් නැහැ. ඔයාලා views බලාගෙන වැඩේ කරන්න එපා. එක දිගට වීඩියෝ විතරක් දාන්න. හරිද? ඊට පස්සේ ඔයාලා මේ විදිහටම TikTok එකේ ඔයාලා අප්ලෝඩ් කරන්න. හරිද?
කියන්නේ TikTok එකෙත් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ Facebook දාන්න. ඊට පස්සේ YouTube එකේ තියෙන්නේ. YouTube එකේත් ඔයාලා ෂෝට් විදිහට මේ විදිහටම අප්ලෝඩ් කරන්න. හරිද? YouTube ෂෝට් වල ඔයාලට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයාලා මොනිටයිසේෂන් කරන්න නෙමෙයි නිකන් අප්ලෝඩ් කරන්න. හරිද? මම ඔයාලට මොනිටයිසේෂන් කරන විදිය ගැන ඉස්සරහට කියලා දෙන්නම්. ඒ කියන්නේ මේ අනුන්ගේ වීඩියෝ දාලා කොහොමද ඔයාලගේ YouTube channel එක grow කරගෙන වැඩේ කරගන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. හරිද? ඉතින් අද වීඩියෝ එකේ මම මේ ටික තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා තව අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් පුට්ලා.